ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්නේ ඕනෑම ෆ්‍රීලාන්ස් හෝ ඊ-කොමර්ස් වෙබ් අඩවියක ඉතාමත් තීරණාත්මක කොටසක් වන සෙලර් ස්ටෝර් ෆ්‍රන්ට් එක ගැන. සෙලර් කෙනෙක්ට තමන්ගේ ස්කිල්ස් හෝ ප්‍රොඩක්ට්ස් පාරිභෝගිකයාට පෙන්වන ප්‍රධානම කවුළුව තමයි මේක. හොඳ UI එහෙම නැත්නම් user interface එකක් කියන්නේ නිකම්ම ලස්සනට තියෙන දෙයක් නෙවෙයි. ඒකෙන් සෙලර්ට තමන්ගේ ව්‍යාපාරය කළමනාකරණය කරන්න පහසු වෙන්න ඕනේ වගේම පාරිභෝගිකයාට විශ්වාසයක් ඇති වෙන්නත් ඕනේ. අද අපි Tailwind CSS පාවිච්චි කරලා හදපු මේ ඩිසයින් එකේ එක කොටස් මොන වගේ පරමාර්ථයකින්ද නිර්මාණය කළේ කිය මම ගැඹුරින් පැහැදිලි කරන්නම්. අපි මේ ඩිසයින් එකට පදනම විදිහට පාවිච්චි කරන්නේ BG Grey 50 කියන ඉතාමත් ලා පැහැති අලු පාටක්. ඇයි අපි සුදු පාටම ගන්නෙ නැත්තේ? මොකද ලා අලු පාටක් පසුබිමට දීමෙන් ඒ මත අපි තියෙන සුදු පාට ප්‍රොඩක්ට් කාඩ්ස් ඉතාමත් පැහැදිලිව ඉස්මතු වෙලා පේනවා. මේකට අපි කියන්නේ ඩෙප්ත් එකක් ඇති කරනවා කියලා. පිටුවේ ඉහළින්ම තියෙන හෙඩර් එකේ your storefront කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම add skill button එක අපි දීප්තිමත් නිල් පාටින් නිර්මාණය කළේ ඒක තමයි මේ පිටුවේ තියෙන ප්‍රධානම ක්‍රියාව. primary action නිසා. පරිශීලකෙක් පිටුවට ආපු ගමන් එයාගේ ඇස යොමු විය යුතු ප්‍රධාන තැන තමයි ඒක. දැන් අපි බලමු මේ product grid එක ගැන. responsive design එකකදී ලොකුම අභියෝගය තමයි විවිධ ස්ක්‍රීන් ප්‍රමාණවලට ගැලපෙන විදිහට content පෙළගස්වන එක. අපි මෙතනදී Tailwind වල grid පද්ධතිය පාවිච්චි කරලා තියෙනවා. mobile screen එකේදී එක පේලියකට එක කාඩ් එකක් විතරයි පෙන්වන්නේ. මොකද ෆෝන් එකකදී ඉඩ සීමිත නිසා තොරතුරු පැහැදිලිව පේන්න ඕනි. ටැබ්ලට් ස්ක්‍රීන් එකකදී පේලියකට කාඩ් දෙකක්. ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකකදී පේලියකට කාඩ් තුනක්. මේ විදිහට grid calls පාවිච්චි කිරීමෙන් අපේ වෙබ් අඩවිය ඕනෑම ඩිවයිස් එකකදී ඉතාමත් පිළිවෙලකට දැర్శණය වෙනවා. මේකින් පරිශීලකයාට එම නැත්නම් යූසර්ට අනවශ්‍ය ලෙස ස්ක්‍රෝල් කිරීමට ඇති අවශ්‍යතාවය අඩු වෙනවා. අපි එක ප්‍රොඩක්ට් කාඩ් එකක් අරන් බැලුවොත් ඒක කොටස් කිහිපයකට බෙදන්න පුරුවන්. මුලින්ම තියෙන්නේ visual area එක. මෙතනදී අපි image එකට overflow hidden සහ group hover scale 105 වගේ effect එකක් දෙනවා. එතකොට mouse එක කාඩ් එක උඩට ගෙනියද්දී image එක පොඩ්ඩක් zoom වෙනවා. මේ වගේ කුඩා animations මගින් මුළු web අඩවියටම premium ගතියක් ලැබෙනවා. ඊළඟට ඉතාමත් වැදගත් අංග දෙකක් තියෙනවා. status badge ප්‍රොඩක්ට් එක ඇක්ටිව්ද නැක්ද කියලා බැලූ බැල්මට පේන්න ඕනේ. ඇක්ටිව් නම් කොළ පාටත්, ඉන්ඇක්ටිව් නම් රතු පාටත් අපි පාවිච්චි කරනවා. මේක කලර් සයිකොලොජි වල එන දෙයක්. level badge උදාහරණයක් විදිහට expert හෝ beginner වගේ level එකක් නිල් පාටින් පෙන්වනවා. කාඩ් එකේ මැද තියෙන ටයිටල් එක සහ ඩෙස්ක්‍රිප්ෂන් එක අපි line clamp 2 කියන ප්‍රොපර්ටි එකකින් සීමා කරලා තියෙන්නේ. එතකොට විස්තරය කොච්චර දිග වුණත් කාඩ් එකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැම කාඩ් එකක්ම එකම උසකින් තියෙන එක මුළු ඩිසයින් එකේම සමබලතාවය රැක ගන්න උදව් වෙනවා. ඕනෑම සෙලර් කෙනෙක්ට තමන්ගේ විශ්වාසනීයත්වය පෙන්වන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි රේටිං එහෙම නැත්නම් තරු ලකුණු සහ කස්ටමර් කවුන්ට් එක කාඩ් එකේ පළහින්ම ඇතුළත් කළේ. කහපාට තරු ලකුණක් පාවිච්චි කිරීමෙන් ඒක ඉක්මනට කැපී පෙනෙනවා. මිල පෙන්වීමේදී අපි විශාල සහ තඩ අකුරු bold පාවිච්චි කරනවා. මොකද පාරිභෝගිකයෙක් මුලින්ම බලන තොරතුරක් තමයි මිල. ඒ නිල් පාටින් පෙන්වීමෙන් වෘත්තීය ගතියක් සහ සංසුණු බවක් ලබා දෙනවා. කාඩ් එකේ අවසානයේටම තියෙන්නේ actions. මෙතනදී අපි බටන් දෙකක් පාවිච්චි කරනවා. එකක් edit. ඒකෙන් සෙලර්ට තමන්ගේ තොරතුරු වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තමයි status toggle බටන් එක. මේකේ විශේෂත්වය තමයි product එක දැනට active නම් බටන් එක deactivate විදිහට රතු පාටින් පේනවා. ඒකෙන් userට පැහැදිලි අනතුරු වාරණයක් දෙනවා මේක ක්ලික් කළොත් product එක අක්‍රිය වෙනවා කියලා. මේ වගේ පැහැදිලි feedback එකක් UI එකක තියෙන එක UX එහෙම නැත්නම් user experience අතින් ඉතාමත් ඉහළයි. අවසාන වශයෙන් යම් හේකින් සෙලර්ට කිසිම ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපි පෙන්වන්නේ හිස් පිටුවක් නෙවෙයි. අපි empty state එකක් නිර්මාණය කරලා තියෙනවා. ලස්සන icon එකක් සහ create your first skill කියලා පැහැදිලි call to action එකක් එහි තියෙනවා. මේකෙන් අලුත් සෙලර් කෙනෙක්ව ඊළඟ පියවරට දිරිගන් කරනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි Tailwind CSS සහ modern UX principles පාවිච්චි කරලා උසස් මට්ටමේ store front එකක් නිර්මාණය කරන්නේ. මම ඊළඟ වීඩියෝ එකෙන් මේකේ back end එක වැඩ කරන විදිහ ගැන කියලා දෙන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.